මුළුතැන්ගේ ඉහුම් පිහුම් කටයුතු කරද්දී වැඩ ටික පහසුවෙන් වගේම අරපිරිමැස්මෙන් කරගන්න හැම ගෘහණියක්ම කැමති. දවස පුරාම තමන්ගේ ආදරණීය පවුල වෙනුවෙන් වෙහෙසෙන ඔයා වෙනුවෙන් අද මට ටිප්ස් ටිකක් අරගෙන එන්න හිතුණා. බලන්නකෝ ඔයා නොදන්න දේවලුත් මේ අතර තියෙනවද කියලා. හැමදාම රයිස් කුකර් එකේ බත් වෙන ගමන් විදුලි බිල පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන් විදිහක් තමයි මුලින්ම කියන්න හදන්නේ. සාමාන්‍යයෙන් රයිස් කුකර් එකක බත් එක උයන්න පැය භාගයක් විතර යනවා. මේ යන කාලයෙන් භාගයක්ම අඩු කරගන්න පුළුවන් මම මේ කියන විදිහෙන්. ඔයා උයන හාල් ප්‍රමාණය කුකර් එකට දාලා වෙනදා වතුර තියෙන ප්‍රමාණයට වඩා භාගයක්ම අඩුවෙන් වතුර තියන්න. මම රයිස් කුකර් කප් එකකින් දෙකක් තමයි මේ හාල් අරගෙන තියෙන්නේ. ඒ ප්‍රමාණයට ඇඟිලි පුරුක් එකකින් භාගයක් විතර තමයි මම වතුර තියාගත්තේ. ඊට පස්සේ සාමාන්‍ය විදිහට බත් එක උතුරන්න අරින්න ඕනේ. ඔයා ගන්න හාල් වර්ගයත් එක්ක මේ වතුර ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. විනාඩි 7-8ක් යද්දී බත් එක උතුරනවා. අන්න ඒ වෙලාවට කරන්න තියෙන්නේ කුක් එකේ තියෙන පවර් ස්විච් එක වෝම් එකට මාරු කරන එක. ඊට කලින් බිත්තියෙන් විදුලිය විසන්ධි කරගෙන කුකර් එකේ මේ බත් එක තියෙන බෝල් එක උස්සපුවාම ස්විච් එක වෝම් එකට වැටෙනවා. දැන් නැවතත් බිත්තියෙන් පවර් එක ඔන් කරලා කුකර් එක වෝම් එකේ පැය භාගයක් තියන්න හරින්න ඕනේ. මේ පැය භාගය අතරතුර බෝල් එක ඇරලා කලවම් කරන්න, රස්නේ පිටතට යන්න දෙන්න එපා. මොකද ඒ රස්නෙන් තමයි බත් එක ඉදෙන්නේ. පැය භාගයකට පස්සේ නැවත ස්විච් එක කුක් එකට දාන්න. මෙතන ඉඳන් විනාඩි 5කින් විතර බත් එක ඉදිලා ඕෆ් වෙනවා. මුලින්ම ගිය විනාඩි 7-8යි පස්සේ ගිය විනාඩි 5යි විතරයි අපිට විදුලිය වැය වෙන්නේ. වෙනදා වෙලාවෙන් හරි අඩක කාලයක් අපිට විදුලිය ඉතිරි වෙනවා. මේ විදිහට කරා කියලා කුකර් එකට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. මම මේ විදිහට කරන්නේ අවුරුදු 7ක විතර ඉඳලා. තවම මගේ ළඟ තියෙන පරණ රයිස් කුකර් එකමයි. මගේ විදුලි බිලේ නම් ලොකු වෙනසක් වුණා. ඔයා රැකියාවකට යන කෙනෙක් නම් නිවාඩු දවසක මුලින්ම මෙහෙම උයලා බලන්න. එතකොට ඔයාට දාන වතුර ප්‍රමාණය වගේම යන කාලය තීරණය කරන්න පුළුවන්. මොකද පැය භාගයක් වෝම් එකේ තියෙන හින්දා වෙනදට වඩා වැඩි කාලයක් ඔයාට යනවනේ. ඔයාගේ පහසුවට තව අමතර කාරණා ටිකක් තියෙනවා කියන්න. රයිස් කුකර් එකේ දෙපැත්තේ තියෙන මෙන්න මේ කාදු දෙක තියෙන්නේ කුකර් එකේ පියන සහ හැන්ද රඳවන්න. මේ විදිහට තියන්න පුරුදු වුණාම කවුන්ටර් টොප් එක උඩ ඉඩ හිරෙන්නෙත් නැහැ. පහසුවක් වගේම පිළිවෙලකුත් තියෙනවා. කුකර් එකේ එක්ක එන මේ හැන්ද ප්ලාස්ටික් නිසා මම පොල් කටු හැන්දක් තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම අපි බත් එක ඉදලා ඉවර වුණාම බත් එක කැටි හැදෙන එක වළක්වන්න කූරු ගන්නවනේ. ඒකට හැන්දේ මිට පාවිච්චි නොකර වෙනමම පත්තක් වගේ දෙයක් තියාගන්න. නැත්තම් බත් එක බෙදාගන්න කෙනාට ඒක අප්‍රසන්නයි අතේ බත් ගෑවෙන හින්දා. ගොඩක් ගෙවල් වල මම මේ දේවල් දැකලා තියෙන නිසා තමයි ඒ ගැනත් කියන්න හිතුවේ. ඊළඟට කියන්න හදන්නේ පොල් ගැන පුංචි ටිප්ස් ටිකක්. අපි පොල් ගෙඩියක් බින්දට පස්සේ ඒක කල් තියනවා නම් ගාලා ෆ්‍රීස් කරන්නම ඕනේ කියන අත්දැකීම ඔයාටත් ඇති. මොකද ශීතකරණයේ සාමාන්‍ය කොටසේ පොල් ගාන්නේ නැතුවත් දවසකට වඩා කල් තියන්න බෑ. පොල් වල වර්ණය, සුවඳ, රසය වෙනස් වෙනවා. පොල් බින්දට පස්සේ පොල් බෑවක් දවසකට වඩා කල් තිබ්බොත් ඒක කහපාට වෙන්න බලනවා. ඒ විතරක් නෙමෙයි පොඩි දුගඳකුත් එනවා. එහෙම නොවෙන්න කරන්න තියෙන්නේ පොල් බින්දට පස්සේ ගාන්න හරි ෆ්‍රිජ් එකට දාන්න හරි කලින් හොඳට ඇල් වතුරෙන් සෝදන එක. එහෙම හොදලා වතුර හොඳට බේරුණාට පස්සේ කල් තියලා බලන්නකෝ. කිසිම වෙනසක් නැතුව නැවුම් විදිහටම සතියක් වුණත් ඔයාට ශීතකරණයේ සාමාන්‍ය කොටසේ මේ පොල් තියන්න පුළුවන්. එළියේ වුණත් දවස් 2ක් විතර තියාගන්න පුළුවන්. පොල් වතුර වල තියෙන බැක්ටීරියා ක්‍රියාකාරීත්වයේ හින්දා තමයි පොල් කහපාට වෙලා නරක් වෙන්නේ. පොල් වතුර කියන්නේ අපි දන්නවා පිපුම් කාරකයක් විදිහටත් අපි පාවිච්චි කරන දෙයක්නේ. ඉතින් පොල් බිඳලා හොඳට හොදපුවාම පොල් වතුර සේරම ඉවත් වෙනවා. එතකොට බැක්ටීරියා ක්‍රියාකාරීත්වයක් මේ පොල් මතු පිට සිද්ධ වෙන්නේ නැහැ. මේ විදිහට කරපුවාම අපි ගාලා කල් තියෙන පොල් වගේම මිරිකර කල් තියාගන්න පොල් කිරි පවා හොඳ නැවුම් තත්ත්වයේ තියාගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ විදිහට සෝදලා අරන් තියපු ගාලා ඉතුරුණු පොල් බෑවක කොටසක්. දැන් දවස් 6ක් විතර වෙනවා අදට. තවමත් කිසිම වෙනසක් නැතුව නැවුම් තත්ත්වෙම තියෙනවා. ඔයා මිරිකල අරන් තියෙන පොල් කිරි පිළිණු වෙන්න තව හේතු තියෙනවා. එකක් තමයි මේ පොල් කිරි දාන භාජනය වීදුරු එකක් නොවීම. ප්ලාස්ටික් බෝතල් වල හරි ප්ලාස්ටික් කන්ටේනර්ස් වල හරි පොල් කිරි කල් තියන්න බෑ. හැබැයි වීදුරු භාජන වල දාලා තියන්න පුළුවන් නම් දවස් 5-6ක් වුණත් ඊටාම හොඳ තත්ත්වයේ තියාගන්න පුළුවන්.
ඒකට කඩෙන් මිල අධික වීදුරු භාජනම ගන්න ඕනේ නෑ. මේ වගේ වීදුරු බෝතල් ඔයා ළඟ ඕන තරම් ඇති. අනිත් දේ තමයි ඔයාට වේලකට අවශ්‍ය පොල් කිරි වෙනමම ඇසුරුම් කරන්න පුළුවන් නම් තවත් හොඳයි. එතකොට අපි අවශ්‍ය බෝතලේ විතරනේ ශීතකරණයෙන් එළියට ගන්නෙ. අනිත් බෝතල් නැවුම් තත්ත්වෙම තියාගන්න පුළුවන් ඒකෙන්. අනිත් දේ තමයි පොල් කිරි ගබඩා කරන්න ඕන ශීතකරණයේ සාමාන්‍ය කොටසේ උඩම තට්ටුවේ. සීතල වැඩිපුරම රැඳෙන්නේ එතන නිසා. අපි පොල් සෝදලා ගාලා කිරිමිරිකුවත් පොල් කිරිවල නැවුම් බව නැති වෙන්න තව හේතුවක් තියෙනවා. ඒ තමයි පොල් ගෑවට පස්සේ හිරමනේ හොදන්නේ නැතුව තියෙන එක. මේ හිරමනේ ඉතුරු වෙන පොල් ඉක්මනින් නරක් වෙනවා. ඉතින් ඊළඟ දවසේ සෝදන්නේ නැතුව පොල් ගාලා මිරිකලා කල් තිබ්බොත් පරණ පොල් මිශ්‍ර නිසා කිරි එක නරක් වෙනවා. අනික මේ විදිහට අපි පොල් සම්බෝල වලට එහෙම පොල් ගාලා ගත්තොත් ඒක අපේ ශරීරයටත් අහිත කරයි. පරණ පොල් වල ඉක්මනින් දිලීර වර්ධනය වෙන හින්දා අහිතකර ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. මම කැඩුණු පිහියක තලයෙන් හොඳට හිරමනේ ඇතුළ සුද්ධ කරලා දෙපාරක් සෝදලා හිරමනේ හොඳට වේලුණාම තමයි වහන්නේ. අරපිරි මැස්මට කැමති ඔයාට බිත්තර ගැනත් ටිප්ස් ටිකක් කියන්නම්. බිත්තර මාසයක් ගියත් නරක් නොවේ මේ විදිහට ගබඩා කරොත්. වෙළඳ පොලෙන් ගේන බිත්තර අපේ ගෙදරට එන්නේ විස බීජ ගොඩක් එක්ක. ඉතින් මුලින්ම කරන්න ඕනේ මේ ටික හොඳට සෝදලා පිරිසුදු කරගන්න එක. මේ දවස්වල විවිධ මත පළ වෙනවා මේ බිත්තර සෝදන්න හොඳ නෑ කියලා. එහෙම කියන්න හේතුව තමයි කිකිලිය බිත්තර එළියට දාන්නේ බිත්තර කටුව වටේට ආරක්ෂක පටලයක් තැම්පත් කරලා. මේ පටලයෙන් බැක්ටීරියා හෝ වෙනත් විස බීජ බිත්තරේ ඇතුළට යන එක වැළකෙනවා. අපි බිත්තර සෝදනකොට මේ පටලේ ඉවත් වෙන නිසා බිත්තර වලට තියෙන ස්වභාවික ආරක්ෂාව නැති වෙලා යනවා. ඒත් එහෙම කියලා බිත්තරේ පිරිසුදු නොකර පරිභෝජනය ඉතාම අහිතකරයි. කුකුල් මලපහවල සැල්මොනෙල්ලා කියන බැක්ටීරියාව තියෙනවා. මේ බැක්ටීරියාව අපේ ශරීරගත වුණොත් අපිට මලපහ සමග රුධිරය පිට වෙන අවස්ථාවක් දක්වා ආසාදන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. කුඩා දරුවන්ට මාරාන්තික වෙන්නත් පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ බිත්තර ගලා යන ජලයට අල්ලලා සබන් ගාලා පිරිසිදු කරන එක. එතකොට විස බීජ ගලා යන ජලයත් එක්ක ඉවත් වෙලා යනවා. මේ වැඩේට වෙනමම ස්පොන්ජ් එකක් තියාගන්න ඕනේ. අපි බිත්තර බදින්න පෑන් එකට බිත්තර කඩලා දානකොට මතු පිට තියෙන අපද්‍රව්‍ය එක්ක සැල්මොනෙලා බැක්ටීරියාව බිත්තර වලට වැටුනොත් අධික තාපයටවත් බැක්ටීරියාව විනාශ වෙන්නේ නම් නැහැ. ගෘහණීය විදිහට අපි අපේ පවුලේ අයගේ සෞඛ්‍ය ගැන හිතන්න ඕන නිසායි මේ ටික කියන්න හිතුවේ. ඉතින් බිත්තර නරක නොවී මාසයක් කල් තියෙන එක ගැන කතා කරමුකෝ. මේ විදිහට සෝදපු බිත්තර ශීතකරණයක් නැතුව එළියේ නම් කල් තියන්න බෑ. එළියේ තියෙනවා නම් සෝදන්න නැතුව තමයි තියන්න වෙන්නේ. එතකොට අවශ්‍ය වෙලාවට සෝදලා ගන්න වෙනවා. බිත්තර ඇසුරුම් කරද්දී කල් තියාගන්න පුළුවන් වෙන්න බිත්තර ඇසුරන පැත්තත් බලපානවා. ඔයාට පේනව නේද මේ බිත්තරවල එක පැත්තක් රවුම් හැඩේනුත් අනිත් පැත්ත දිග උල් හැඩයකිනුත් තියෙනවා. ඒ කියන්නේ රවුම් හැඩයේ තියෙන පැත්ත විශාලයි, දිග හැඩිති පැත්ත කුඩායි. අපි බිත්තර ගබඩා කරන්න ඕනේ මෙන්න මේ දිග හැඩිති කුඩා පැත්ත යටට හිටින විදිහටයි. ඔයාට ශීතකරණයක් නැත්තම් සෝදන්නේ නැතුව මේ විදිහටම කුඩා පැත්ත යටට හිටින විදිහට ඇසුරුම් කරලා උෂ්ණත්වය වෙනස් නොවන පරිසරයක තියන්න. ඒ කියන්නේ රස්නේ නැති, අවුව වැටෙන්නේ නැති තැනක තියන්න. ශීතකරණයක තරම් කාලයක් නම් ඔයාට එළියේ තියන්න බැරි වෙයි. ඒත් වෙනදට වඩා වැඩි කාලයක් තියාගන්න පුළුවන් මේ විදිහට කරොත්. අනික බිත්තර මිලට ගනිද්දී නිතරම වෙළඳාම් වෙන තැනකින් බිත්තර මිලදී ගන්නත් වග බලා ගන්න ඕනේ. මොකද එහෙම තැන්වල අලුත් බිත්තර තමයි නිතරම අපිට ගන්න ලැබෙන්නේ. ශීතකරණයේ බිත්තර ගබඩා කරද්දී දොරේ ගබඩා නොකර ශීතකරණයේ ඇතුල් කොටසේ තියන්නත් වග බලා ගන්න. බිත්තරවල වැඩ කොටස ඉවර වුණාට පස්සේ අත් දෙක හොඳින් පිරිසුදු කරගන්නත් අමතක කරන්න එපා. මේ කාරණාවලින් ඔයා නොදැන හිටිය දෙයක් තිබුණා නම් ඒ දේ ඔයාගේ ජීවිතයට අද ඉඳන් එකතු කරගත්තොත් ඔයාගේ ආදරණීය පවුල වෙනුවෙන් ඔයා කරන කැපකිරීමට තවත් වටිනාකමක් එකතු වෙයි. තවත් දවසක මුණ ගැහෙමු. සතුට පිරුණු හෙටක් ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්.